காலத்தையும் தந்திரத்தையும் காலத்தையும் தனனனனன்னானே தானனனானனன்னானே ஏகோ தானனனானனன்னானே மாணவி பெருமானார் காட்டிய நல்வழி நடந்திடுவோம். மாணவி பெருமானார் காட்டிய நல்வழி நடந்திடுவோம். எழுவன் குழந்தைகள் பெருமான் இறையருளுக்கு நீதவராம். எழுவன் குழந்தைகள் பெருமான் இறையருளுக்கு நீதவராம். அபூபக்கர் உமர் உஸ்மான் அலியும் உயர் நபியும் வந்திடும் தோழர்களாம். அபூபக்கர் உமர் විහඟුන් ගී කියන සැදෑ සමයක ධර්මයන් අතර සුන්දරත්වය වඩවමින් විවිධත්වයෙන් පරිපූර්ණ වූ රටක සමගියේ විචිත්‍රත්වය කියාපාමින් දිගහැරෙන ඉෆ්තාර් 2025 නම් උපවාසය කඩ කරන මේ හෝරාවේ උත්සව සභාව අලංකාර කරමින් ආරාධනා ලැබ පැමිණ සිටින ඔබ සියලු දෙනාටම ඉස්ලාම් ධර්මානුදර පිළිගැනීම ඉස්ලාමයේ ශාන්තිය හා සමාදානය කරගෙනමින් ඔබ අවසරය පතනවා. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. ඔබ සියලු දෙනාටම ශාන්තිය හා සමාදානය අත් වේවා. බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යාංශය මූලික කරගත් මීරිගම ප්‍රාදේශ සභාවේ සහයෝගය ඇතිව කල්යලිය අල් මස්ජිද් සුබ්හානී ප්‍රධාන ජුම්මා මස්ජිදේ සංවිධානය කරන ඉෆ්තාර් 2025 උත්සව සභාව ආරම්භ කිරීමට වස් ශුද්ධ වූ අල් කුර්ආනයේ පාඨයන් පාරායනා කිරීම සඳහා අල් කුර්ආන් වනපෝතක අල් හාෆිල් ශබ්රින් හාෆිලි මෞලවිතුමාට මම ඉතාම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. ඒ සමගම එහි පරිවර්තනය ඉදිරිපත් කිරීම සඳහා අෂේඛ් රිෆාස් රෂාදී මෞලවිතුමාණන්ටත් මම ඉතා ගෞරවයෙන් වේදිකාවට ආරාධනා කර සිටිනවා. السلام عليكم ورحمة الله وبركاته. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم.
شهر رمضان الذي أنزل فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان فمن شهد منكم الشهر فليصم ومن كان مريضا أو على سفر فعدة من أيام أخر يريد الله بكم اليسر ولا يريد بكم العسر ولتكملوا العدة ولتكبروا الله على ما هداكم ولعلكم تشكرون وإذا سألك عبادي عني فإني قريب أجيب دعوة الداعي إذا دعان فليستجيبوا لي وليؤمنوا بي لعلهم يرشدون. ඔබ අප සියලු දෙනාට අල්ලාහ් තාලාවේ දයාව කරුණාවේ සාමය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් අපරිමිත දයාන්විත කරුණාන්විත අසමසම අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි. රමලාන් මාසය එහි අල් කුර්ආනය ජනයාට මඟ පෙන්වීමක් වශයෙන් හා යහමඟ වූ සත්‍ය හා අසත්‍ය අතරෙහි නිර්ණායක වූ පැහැදිලි සංඥාවක් වශ පහළ කරනු ලැබිය. නුඹලාගෙන් කවරෙකු එම මසට සමූක වන්නේද? ඔහු එම මසෙහි උපවාසශීලීය යෙදිය යුතුය. කවරෙකු රෝගියෙක්ව හෝ ගමනක සිටින්නේ නම් අතපසු වූ උපවාසශීලීය උටි කිරීම සඳහා වෙනත් දිනයක් ගණනයට ගත යුතුය. අල්ලාහ් නුඹලාට පහසුව අපේක්ෂා කරන අතර නුඹලාට දුෂ්කරත්වය අපේක්ෂා නොකරයි. අතපසු එම දින ගණ නුඹලා සම්පූර්ණ කරනු පිණිසද නුඹලාට යහමඟ පෙන්වූ අල්ලාහ්ව ශ්‍රේෂ්ඨ කිරීම පිණිසද නුඹලාට කෘතවි විදිය පිණිසද වෙනත් දිනවල උපවාසශීලීය යෙදීම සහනය ලැබිය. නබිවරයාණනි, මාගේ ගෙත්තා මාගෙන නුඹගෙන විමසන කල්හි සැබවින්ම මම සමීපය. යමෙක් මාගෙන් අයදින විට අයදින්නාගේ කැඳ උමට මම පිළිතුරු දෙමියයි පවසව. එබැවින් ඔවුන් මට කීකරු විය යුතුය. තවද මාව විශ්වාස කළ යුතුය. එවිට ඔහුනට යහමඟ ලබා ගත හැක්කේය. යනුවෙන් අල් කුර්ආනයේ දෙවැනි ඡේදය වන සූරතුල් බකරාහි 185 186 ආයතෙහි සඳහන් වී ඇත. සදකල්ලාහුල් අසීම්. ජසාකුමුල්ලාහු ඛෛරන්. ඔව් ඛෛරන් ජසාක් අල් හාෆිල් ශබ්රි කාෆිලි මෞලිද් මානන්ද එවැගේම අෂේඛ් රිෆාස් රෂාදි අන්ට බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යාංශයේ බිරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් සහ කල්ෙලිය අල් මස්ජිදු සුබ්හානි ජුම්මා මස්ජිදේ දායකත්වය ඇතුව අද දින සංවිධානය කර තිබෙන ඉෆ්තාර් 2025 මේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිත කතාව සඳහා මා ඊළඟ න්‍යාය පත්‍රයේ අවස්ථාව ලබා දීමට සූදානම්. ඒ සඳහා මා ඉතා ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා කල්ෙලිය අල් මස්ජිදු සුබ්හානි ප්‍රධාන ජුම්මා පල්ලියේ උපසභාපති ගරු මුන්ෂිෆ් මැතිතුමාට ඉතාම ආදරයෙන් වේදිකාව අමතා දෙවියන්ගේ නාමයෙන් පටන් ගනිමු. මෙම උත්සවය අපේ කල්ලලිය ජනතාවට ඉතාමත් ඓතිහාසික දවසක්, සුවිශේෂී අවස්ථාවක්. හේතුව අපිට ආවේනික වූ සංස්කෘතිය, චාරිත්‍ර වාරිත්‍ර, අපේ ආගමික කටයුතු
අපේ සහෝදර ජනතාවත් එක්ක බෙදා හැදා ගැනීම ඉතාම සතුටුදායක අවස්ථාවක්. තවද මෙම ඉෆ්තාර් වැඩසටහන අනුග්‍රහය කරලා තියෙන්නේ බස්නාහිර පළාත් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශය. මේක සම්බන්ධීකරණය සහ සංවිධානය කරේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඒ කියන්නේ රජයෙන් මේකට අනුග්‍රහය දක්වලා මේ ඉෆ්තාර් වැඩසටහන අපේ පල්ලියේ තියෙන අපේ ගම තෝර අරගෙන තියෙනවා. ඉතින් මොකද අපිට හම්බ වෙන පණිවිඩය? මොකද මෙසේජ් එක? ඉෆ්තාර් එකට ආවා, නොම්බි ඇරියා, ගෙදර ගියා කියන එකද? නෑ. පණිවිඩය එකට එක්වෙමු, රට ගොඩනගමු. අපි අතර තියෙන වෙනස්කම් පැත්තකට තියලා වැටලා තියෙන රට ආයෙ ගොඩනගින්න නම් අපිට අවශ්‍ය වෙන්නේ සංහිඳියාව, යුනිටි එක. ඒකත්වතාවය. ඒ අපි අතර තියෙන වැඩි මොකක්ද තියෙන්නේ අපි අතර? ආගම් වලින් අපි වෙනස් ආගමක් පිළිපදින්නේ. භාෂාව වලින් වෙනස් භාෂාවක් අපි කතා කරන්නේ. ඒ හින්දා අපි වෙන් වෙන්න ඕනේ නැහැ. අපි එකට එක්වෙමු. මේ රට ගොඩනගමු කියන ඒ මෝටෝ එක තමයි අපිට මේ මෙසේජ් එක තමයි අපිට මෙතනින් හම් වෙන පණිවිඩය. ඒක තමයි අපි ගෙදරට අරන් යන්න ඕනේ. මේ රට ගොඩනගමු. ඉතින් මේ සුවිශේෂී ඉෆ්තාර් උත්සවය ලස්සන කරන්න, මේක අලංකාරණය කරන්න මෙතනට පැමිණී සිටින අපේ ආරාධනය පිළිඅරගෙන මීරිගම අංක 2 ශාසන ආරක්ෂක මණ්ඩලයේ ගරු ලේකාධිකාරී ආපිටිගම කෝරළේ ප්‍රධාන සංඝනායක මාංගෙදර ශ්‍රී වික්‍රමරාම විහාරස්ථානයේ ගරු විහාරාධිපති පූජ්‍ය මාලිගා දෙන්නේ ධම්මාරාම හිමි, මීරිගම අංක 1 ශාසන ආරක්ෂක මණ්ඩලයේ ගරු ලේකාධිකාරී වීරසූරියකන්ද සෙත් විහාර විහාරස්ථානයේ ගරු විහාරාධිකාරී සද්ධර්ම කීර්තිශ්‍රී පූජ්‍ය සිරිධම්ම හිමි, බස්නාහිර පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක කල්ලලිය වැවඩමුල්ල සුධර්මාරාමාධිපති රූපහ සෝරත හිමි. ඒ වගේම අපේ පල්ලියේ මෞලවිතුමා එස්.ටී. රසීන් මෞලවිතුමාණන්, ඒ වගේම අපේ රට කවුරුත් දන්නා අම්හර් හකම්දීන් මෞලවිතුමා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් KKGIDP විජයතිලක මැතිතුමා, මීරිගම ප්‍රාදේශීය ලේකම් WP රසාත් ඉන්දික මැතිතුමා, බස්නාහිර පළාත් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශයේ මේනකා පාණ්ඩිකෝරලා මැතිණිය, පල්ලේවල පොලිස් ස්ථානාධිපති වෙනුවෙන් පොලිස් පරීක්ෂක අබේසිංහ මහත්මයා, බස්නාහිර පළාත් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශයේ නිලධාරී ලක්ෂ්මී කරුණාරත්න මහත්මිය, ඒ වගේම බස්නාහිර පළාත් අධිකාරණ හා සංස්කෘතික අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරී රචිකා රත්නායක මහත්මිය, ඒ වගේම මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරී තුමිය ඇතුළු සියලු ආරාධිත නිලධාරීන් තුමියන්ලා, මාධ්‍යවේදීන්ලා, කල්ලලිය තැපල් කාර්යාලයේ නිලධාරීන්, කල්ලලිය ප්‍රදේශීය සේවයේ නියුක්ත වෛද්‍යතුමන්ලා සහ කාර්ය මණ්ඩලය, ඒ වගේම අනිකුත් රාජ්‍ය නිලධාරීන්, ආරාධිත අමුත්තන්, අපේ සහෝදර ගම්වාසී, ඔබ සෙමව අපේ ගම්වාසීන් වෙනුවෙන් ඉතාමත් ආදරයෙන් ඒ වගේම ගෞරවයෙන් මෙය උත්සවයට පිළිගන්නමු. ඔබ සෙමට දෙවියන් වහන්සේගේ පිටයි ස්තුතියි. සභාවේ ආරාධනාවක් කතාව සිදු කළ අල්මස්ජිද් සුබ්හානී ජුම්මා මස්ජිදේ පාලක මණ්ඩලයේ උපසභාපති මුෂිෆ් සහෝදරයාට මගේ ගෞරවාන්විත ස්තුතිය. ඒ වගේම මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධ වෙලා සිටින අපේ රාජ්‍ය නිලධාරීන්, ඒ වගේම අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සම්බන්ධ වෙලා සිටින රාජ්‍ය නිලධාරීන්, ඒ වගේම ග්‍රාම නිලධාරීන්, කෘෂිකාර්මික නිලධාරීන්, ඒ වගේම ගුරුවරුන්, ගුරුවරියන්, ඒ වගේම ප්‍රදේශීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, වැඩිහිටියන් සහ එකී නොකී නම් කීමට අතපසු වූ සියලුම දෙනා මේ උත්සව සභාව වෙනුවෙන් මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනය. සභාවේ ඊළඟ ආමන්ත්‍රණය සඳහා ආශිර්වාදය ඇඳිව මේ උත්සව සභාව අමතා තමාගේ ධාර්මික දේශනය පැවැත්වීම සඳහා මා ඉතාමත් ගෞරවයෙන් යුතුව අවස්ථාව සලසා දෙනවා. බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අප හිතවත්
කල්ලෙලිය ලාබඩමුල්ල ශ්‍රී සුධර්මාරාම විහාරාධිපති සෝරත නාහිමිපාණන් විසින් පැවැත්වීම සඳහා නාහිමිපාණන් වහන්සේ එවැගේම මේගම ශාසන अंक एक करो लेखकाधिकारी वीर सूर्य कंद कारावासी करुकटयतु श्रीधम संपूजनीय करुतर आदरणीय महापाली आर्य आगमिक मौलवी तुमनी एवं के संहरणीय मौलवी चलो अनेक मौलवी एवं आदरणीय महापाली विशेषයෙන් මේ උත්සවය සංවිධානය ආර්ය මට්ටමේ මනුග්‍රහය හා කටයුතු වලට මුලිකව පුරෝගාමීව කටයුතු නිගම ප්‍රාදේශීය करुप्रसाद इंदिक नेतृत्वमा प्रधान आदेशीय लेखन कार्यालय महात्मा आदेशीय वासीन केरली कवीन प्रदेशवासी इस्लाम यतिमतुनी Daitama Ubata Pata Vasana Dasa Akuta Vidagana Dasa Yatukavasi Agamikavasi Angundiya Anikupangena Mota Di Agamika Upavasa ये विधेयक सांस्कृतिक वार्ताय आदेशीय लेखन कार्यालय संविधान करको सहभागी आराधना किरीम पिलिबंदर स्वामी वහන්සේලා मूलम मेरी कृतज्ञताय हाय तुझे विपाले लायक सभा नाम बेटिमतुन एमदिना विदन करुणानि दयानि आदरे परमपरम प्रकाश एमति सांस्कृतिक वासेन जाति वासेन आगमिक वासेन बेंदगन Unun desa Ayani Arunani Maitri Padala Muswada Sini Kata Kula Ika Makri Arwa Mulia Kake Nyati Kiki Vidya Apita Jiva Kendra Tulang Amala Ini Unun Nyati Jati Mandaraha आगमिकयान अंदर उनकी नवीन देरी आगमिक कार्यालय मैंने नावोद करेंगे क्लास से निश्चय कर पामना क्योंकि वेदनाम मुनिजन आ जीवन के नवी काले बजे थी जीवन आसनी यह वृत्ति क्रिया प्रमुना के हाथ
මම විදේශගත වෙලා හිටියේ අවස්ථාවේ නමුත් ඒ අඩුව ඒ මහා හිටපු ස්වාමීන් වහන්සේ ඇතුළු මේ පල්ලියට සම්බන්ධ වෙලා ආදේශී ලේකම් කාර්යාලය ග්‍රාම නිලධාරීන් සම්බන්ධ වෙලා සිංහල අලුත් අවුරුද්ද නිමිති කරගෙන නෑගම් යාමී උතුම් අලුත් ක්‍රියාවක් පටන් ගත්තා. අන්තර්ජාලයේ මගින් ලෝකයේ ජනතාව මේකම ප්‍රාදේශීය කොට්ටාසයේ වගේම මුස්ලිම් ජනතාව බෞද්ධ ජනතාව ඒ තුලින් ගෞරවය ලැබුණා. ඒ තමම මේ වෙලාවේදී දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ආගමික ක්‍රියාවන් කරන්නට වෙලාව ඉක්වලා තියෙන නිසා උනම් ළඟම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ මම දෙනෙක් මම දන්නවා අඳුරනවා මේ දේශී වන්හයි මා සමග දෙකතු කරලා ඉඳලා අපේ ස්වාමීන් සමගින් සමාදානයේ අන්තරත් මාළිය එකට සාජීවයේ යහජීවයේ අපි ජීවත් වුණේ මම තමයි ඉස්සෙල්ලම පල්ලියේ මවලතුමා හම්බෙලා කතා කරලා ඒ පන්සලට ඉඳගෙන ආරාධනා කරලා අලියක් එක්ක සහසම්බන්ධතාවයේ ගත්තා. තම සුවද දෙතින් ආදරේ ඒකන්නේ කඩේතුමාදී ආබායුණ පල්ලියේ මගිමුත් ආසලේ අලිගල්නවා ඉන්දියාවේ තුල ඒකන්නේ වැඩ කටයුතු සම්පාදනය කළා. ඉතරම ළඟින් ඉන්නේ අය පාගත්තම ජීවන්නේ ඒකී මිනිස්සු කියන්නේ එකම ජාතියක් මිනිස්සු කියන්නේ එකම වර්ගයක් මිනිස්සු කියලා කියන්නේ එකම කුලයක් වාසනාව වෙනස් වෙනවා ආගම ආහාර පාන වෙනස් වෙනවා මේකම ලේදීන එකම සිතාත්වා සිටිවිලි දාලාවන් තියෙන ආගේ කරුණාවේ දයාවේ මෛත්‍රී ආදරේ වගේම වෛරී ක්‍රෝධී විඥානේ මේ මානසික වේලා වෙනසක් නැහැ. ඒනනම් මේ ධර්ම තුළින් අපි සම්ප්‍රදායක පත් කරගෙන දේව ධර්මයේ බුද්ධ ධර්මයේ කාණුම ජීවිත සකස් කරගන්නවා නම් ඒක තමයි බුද්ධිමත්කම. ඒක නිසා අධ්‍යාපනයේ තුළින් අධ්‍යාපනයේ තමයි ආගමික අධ්‍යාපනයේ තමයි ආදර්ශීව කරන ගණන්ගන්නේ පිළිගන්නේ අටක සාමීහා සදාචාරයේ සංස්කෘතිය නීතිය ස්ථාපිත වීමට සෞභාග්‍ය රට නීතිගරුක සමාජය සාමකාමී රට ගොඩනැගීමට ධර්මය අවශ්‍ය කරනවා. ඒ නිසා ඔබේ ආගමික චර්යාව මම අගය කරනවා. පස්සතාවන් අනිය කියනවා දෙවියන් අදහනවා අකුරටම ඒ ඥානයන් නියදෙනවා ආමීන් සමගින් සමාදානින් කටයුතු කරන ඉපදේශේ සිංහල බෞද්ධ ජනතාවත් එක්ක ජීවත් වෙනවා ඒ සාධාරණයේ වසමක බෙදගන්නට ඉති බෙදෙන්නට දේව කරුණාවට අපි වෙන්නට අපේ කරුණාවට නමසේ අස්තේ දියු කරන්නට ලබතියා සමනියාව තහවුරු කරන්නට ඒ ස්වාමීන් වහන්සේලා ආදිනේදාරින් ඇතුළු ඒ මහත්මාත්මී හැමදිනා ඒ සාවකට හැමදිනාට හොඳ ආගමික කාර්යාවක් ඒ වගේම යහජීවනීය සමාජීවනීය
දේවධර්මයේ ගානව අල්කුමා කුරාණයේ සඳහන් ගැනීමකට ගානව ජීවිතයක් ගත කිරීමට ප්‍රතිපත්ති උපවාසය පුරණණී කාල සීමාවේදී යාපතක් වේවා සාමී සමාදාන උදා වේවා එදිනාට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය මුකුත් ආදී කුරුවන්ගේ ඉදුක් නිරෝගී මහායි එදිනාට අවසරයි අපේ හාමුදුරනේ. සමගිය රටේ දියුණුව නීතියේ ආධිපත්‍ය මේ සෑමදේම ආගමික ධාර්මික අධ්‍යාපනය තුල කැටි කරගත් බව ඒ ඕවදන් තුල කෙටි වී තිබුණා. මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා බබඩමුල්ල ශ්‍රී සුධර්මාරාමාධිපති රූපහ සෝරත නාහිමියන් වහන්සේට. ඊළඟට උසව සභාව අමතා ප්‍රධාන ආමන්ත්‍රණය කිරීම වෙනුවෙන් මා ඉතා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර ලේකම් ගරු KKGIDP විජේතිලක මැතිතුමාණන්ට ගෞරවනීය අපේ නායක ස්වාමීන් වහන්සේගෙන් ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම ඒ ප්‍රධාන මෞලවිතුමන්ලා ඇතුලේ පූජ්‍ය කතුමන්ලාගෙන් අවසරයි. ඒ වගේම බස්නාහිර පළාත් සභාවේ අපේ අධ්‍යාපන සංස්කෘතික ඒ අපේ ජේෂ්ඨ සහකාර ලේකම් තුමිය ඇතුළු ඒ සංස්කෘතිකාරී තුමිය ඇතුළු ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමනි මේරිගම ඊට අමතරව ඒ මේරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඒ අදාළ නිලධාරීවරුන් අපේ බස්නාහිර පළාත් සභාවේ අපේ නිලධාරී මහත්මීන් සහ මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න මුස්ලිම් අපේ පැතිමුතුන් ඔබ සැමගින්ම අවසරයි. අද දින බස්නාහිර පළාත් සභාවේ අද ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපගේ ආණ්ඩුකාරතුමා මේ අවස්ථාවට සහභාගී වෙන්නට අදහස් කරා වුණත් අතිවිශේෂ රාජකාරී රැසක් හමුවේ එතුමන්ට සහභාගී වීමට නොහැකි වීමත් එක්ක මට ඒ වෙනුවෙන් සහභාගී වෙන්න දෙයි කියලා කිව්වා. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසේ මට වචනයක් දෙකක් මේ රාමදාන උත්සවය සමගාමීව සමරන මේ අද දවසේ මේ ඉෆ්තාර උත්සවය අද මේ ඒ උපවාසය අත්හරින වෙලාවේ අද දවසේ ඉතින් අපේ බස්නාහිර පළාතේ මේ ප්‍රධාන සංවිධානය කරපු ප්‍රධාන උත්සවයට සහභාගී වීමට ලැබීම මගේ ජීවිතේ වාග්යක් විදිහට මම සැලකන්නේ. ස්වාමීන් වහන්සේ අපි රාජකාරී කරපු ස්ථාන බොහෝමයකම අපි මේ ඉෆ්තාර් උත්සවේ සැමරුවා මුස්ලිම් අපේ සහෝදරයොත් එක්ක ඒ පූජකතුමන්ලත් එක්ක අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා එක්ක ඒ වගේ මුස්ලිම් සිංහල කිතුණු බැතිමතුන් ඔක්කොමත් එක්ක අපි එකට එකතු වෙලා සහජීවනයෙන් සමගියෙන් අපි සමරුන් ලැබුවා. හැබැයි අද දවසේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා මෙතෙක්කල් අපි සංවිධානය කරපු උත්සවයකට වඩා සුවිශේෂ ප්‍රදේශයක සුවිශේෂ අවස්ථාවක් හැටියටයි මට මේක දැනුනේ. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කියපු විදිහට මේ මීරිගම ප්‍රදේශය මේ සහජීවනයේ ප්‍රදේශයක් විදිහට ඒ කියන්නේ මුස්ලිම් ජනතාව තමන්ගේ ආගමික සංස්කෘතික උත්සව සමරනකොට අනිත් ඔක්කොමත් එතනට එකතු වෙනවා. ඒ වගේම සිංහල දමිළ ජනතාව ඒ සමරනකොට ඒ මුස්ලිම් ජනතාව සහ කිතුණු ජනතාවත් එකතු වෙලා ණය ගන්නවා. මේක හරිය අමුතු කොහොම ලස්සන සුන්දර සංස්කෘතික මේ පරිසරයක් බවටයි මට නම් දැනෙන්නේ. ඉතින් ඒක අපි ඔක්කොම ඇති කරගත්තේ අපි විසින්මයි. මිසක් වෙන කවුරුවත් පිටින් ඇවිල්ලා අපිට කියලා දීපු දෙයක් නෙවෙයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම මෙතෙන් ආවයින් පස්සේ බලන්නකො මෙතන මේ තියෙන බාල මහලු සිංහල දෙමළ මුස්ලිම් මම හිතන්නේ කිතුණු කට්ටියත් ඇති මේ කාන්තා. එතකොට දැන් අපිට කාලයකට කලින් අපිට පල්ලිය ගැන කියලා තිබුණේ මේ කාන්තාවන්ට පල්ලිය තහනම් තැනක් කියලා. ඒ වගේ දෙයක්. ආමුදුරන්ට බෞද්ධයට තහනම් වගේ දෙයක්. මම හිතන්නේ අපි ඔක්කොම
මේ සමාජයේ අපි ඔක්කොම ભેද බින්න කළා. අපි සමගියෙන් හිටියොත් එහෙම ඒ ભેද බින්න කරන ඉතාම සුළු පියසකට ලොකු අවාසියක් වෙන නිසා මේ යහපත් මිනිස්සු අර සින්දුවක් තියෙනව නේද? සංස්කෘත දෙස්තුමිය අර ජෝතිපාල කියන්නේ සල් සපුනා නිල් මානිල් කුමුදු සමන් මල්ලතරේ කිඩාරම් මලේ ඒ කිඩාරම් මල කියන්නේ විකුණම හරිම ගඳයි. ඒව හැමතැනම නේ. හැබැයි හැමතැනම තියෙනවා සුවඳ හමන ගුණ යහපත් බොහොම ලස්සන මල් අර ඕලු එළුම් මොනවාද මේ වගේ දේවල් ඔය සින්දුවේ තියෙන සල් සපුනා නිල් මානිල් මේ වගේ මේ සුවඳ මල් මේ ගුණවත් මිනිස්සුට සමානයි. මේ ගුණවත් යහපත් මිනිස්සු වේද බින්ද කළා තියෙනවා අර කිඩාරම් මල කියන කොහොම සුළුතරයක් විසින්. ඉතින් ඒකේ වාසිය ඕන් අරගන්නවා. ඉතින් නමුත් විවිධ ප්‍රශ්න හැලහැප්පීම් ඔස්සේ අපිට ලොකු අවස්ථාවක් හම්බුණා. අපි තේරුම් අරගෙන හොඳ අන්‍යෝන්‍ය අවබෝධයකට තේරුම් අරගෙන මේ දුෂ්ට සුළු පිරිසක් විසින් අපිව නොමග යවන අපිව වේද බින්ද කරන මේ යථාර්ථය තේරුම් ගන්නට කියලා අපට අවස්ථාවක් දෙනවා. ඒකයි මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දේශනය තුළ බලන්න කොයිතරම් වැදගත් දේවල් ටිකක්ද. බුදුන් වහන්සේවත් නබිනායකතුමාවත් එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේවත් මේ ලෝකෙට අපි හැමෝටම කිව්වේ ආදරය කරුණාව ගැන, ගුණයහපත්කම ගැන, යහපත් දේ කරන්න. ඒ කිසිම ආගමක ධර්මයක මේ මිනිස්සු ભેද බින්ද කරන අකාර්මික භාවයක් ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා මේවා අපි ජීවත් වෙන සමාජයේම දුෂ්ට කුහක මිනිස්සු අපිව ભેද බින්ද කළා. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරනවා අද ලෝකෙට මේ ભેද බින්ද කිරීම වලට ලොකු තැනක් නැහැ. ඉතින් ඒක නිසා ඒ වලට අහු වෙන්නට ඒ වලට මම්මුලා වෙන්නට අපට අවස්ථාවක් නැහැ. අපි ඒ වෙයි හොඳටම වැඩ කරපු අය මේ වෙනකොට අපේ රට මේ තත්ත්වයටපත් වෙන්නට ප්‍රධාන වශයෙන්ම අපේ රට මේ තරම් දුප්පත් වෙන්නට ප්‍රධාන වශයෙන්ම අපට හේතු වෙන්නේ අපේ මෙන්න මේ ભેද බින්දකම්. මම හිතන්නේ මේ බෝඩකම් ඒ දේවල් දැන් බොහෝ කාලයකට ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒක නිසා අපිට අද අවශ්‍ය වෙනවා අද හරිම සතුටු දවසක්. බලන්න මේ අපි ඔක්කොම එකට එකතු වෙලා මේ මුස්ලිම් වරුන් සමරන මේ රාමදාන් උත්සවයේ මේ උපවාසයට අපි ඔක්කොම එකතු වෙලා ඔවුන්ට ආශිර්වාද කළා. ඔවුන් එක එකතු වෙලා ඉන්න අපූර්ව. ඉතින් මේ වගේම බෞද්ධයෝ ඒක වෙසක් උත්සවයේ සමරනකොට අපි ඔක්කොම එකතු වෙලා ඒක කරන්න ඕනේ. ඒ වගේම කිතුණුවන් ඒ ක්‍රිස්තියානි ඒ නත්තල් උත්සව සමරනකොට අපි ඔක්කොටම එකතු වෙන්න. ඉතින් අපි මේ කොච්චර වටින ලස්සන ඩයිවර්සිටි එකක් තියෙන රටක්ද, කොච්චර ජෛව විවිධත්වයක් හැම පැත්තෙම තියෙන රටක්ද, සුන්දර රටක්ද. මේ වගේ රටක් ලෝකෙ කොහෙවත් නැහැ. මේ ලෝකේ තියෙන පැරඩයිස් එක. ස්වාමීන් වහන්සේ මේ අර්ත් එකේ නැත්තම් මේ පෘථිවි තලය තුල මේ වගේ පැරඩයිස් එක ලෝකෙ කොහෙවත් නැහැ. මේ වගේ ඩයිවර්සිටි එකක් මේ වගේ තියෙන විවිධත්වයක් ඇති කිසි දෙයක් ලෝකෙ මේ රටේ ඉපදෙන හැම මිනිස්සෙක්ම වටිනවා. මේකේ ඉපදෙන මේකේ හැම ඉතා කුඩා පෙළෑටියක් පවත්වන බෙහෙතක්. ඒ වගේ මේ සෑම දෙයක්ම හරිම රසවත්. ඉතින් මේ වගේ රටක් ලෝකෙ කොහෙවත් නැහැ. ඉතින් මුළු ලෝකෙටම තියෙන ලොකුම තරහ තමයි අපේ වගේ රටක මේ වගේ සුන්දරත්වයක් තියෙන රටකට මුළු ලෝකෙම බැල මෙහෙනවා. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. මුළු ලෝකෙටම අපේ රට වැදගත්, අපට වැදගත් නෑ වගේ. ඉතින් ඒක නිසා මේ වැදගත්කම අපි තේරුම් අරගෙන මේ ඉන්න පොඩි දරුවන්ට අපේ කාලේ දැන් බොහෝ ඉවරයි. ඉතින් ඒක නිසා අපිට ලොකු වගකීමක් තියෙනවා වැඩි හිටියෝ ඇටියට අපේ නායක ස්වාමීන් වහන්සේ. අපි ඔක්කොම එකට එකතු වෙලා මේ ભેද බින්ද කරන්න උන්ගෙන් මේ දරුවෝ ටිකක් මේ රටත් අපට ආරක්ෂා කරගන්න. ඉතින් ඒක නිසා අද ඉතින් අපට විශේෂ වශයෙන් කිවියුද්දවත් තිබෙනවා අපේ බස්නාහිර පළාතේ ආණ්ඩුකාරතුමා අපේ නායකයා විදියට ඒ පරිපාලන නායකයා විදියට අපේ පළාත් තුළ ඉතාමත්ම ගුණගරුක ඉතාමත් යහපත් බොහොම කාරුණික පුද්ගලයෙක්. ඉතින් ඒක නිසා මම ඉතාමත්ම ළඟින් ඇසුරු කරන හින්දා මම දන්නේ ඔහුගේ තිබෙන කාරුණිකකම ගුණවත්කම ඒක කිසි කෙනෙක් හිතක් විද්දන්න කැමති නැහැ. නිරන්තරම ත්‍යාගශීලී අන් අයගේ සතුට අන් අයගේ ඒකාබද්ධතාවය නිරන්තරවම සලකා බලන කෙනෙක්. ඉතින් ඒක නිසා ඒ වගේ නායකත්වයක් එක්ක අපේ බස්නාහිර පළාත් සභාව බස්නාහිර පළාත ඉතින් මේ අපට ක්‍රියා කරන්න ලැබිච්ච එක ඉතාමත් සන්තෝෂජනක කාරණයක්. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම දැන් කාල වේලාව ඉක්මවා යනවා. ඉතින් ඒක නිසා ඔවුන්ගේ ආගමික කටයුතු කරන්න ඕනේ. ඉතින් මම ඉතාමත් සතුටු වෙනවා ස්තුතිවන්ත වෙනවා අපේ බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයට සංස්කෘතික අංශයට ඒ වගේම මේ සම්බන්ධ වෙච්ච සහ සම්බන්ධ වෙච්ච නිලධාරීවරුන්ට ඒ වගේම අපේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ කාර්ය මණ්ඩලයට ඉතින් අපි මෞලවිතුමන්ලා ඇතුළු අපේ සම්ප්‍රදායිකතුමන්ලට
මේ උත්සවයේ ඉතාමත්ම වැදගත් විදියට සංවිධානය කරලා අපටත් ආරාධනා කළා. අපටත් අවස්ථාවක් ලැබිච්ච හැටියට ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ එහෙවින් පින් මම හිතන්නේ ඔබ වහන්සේලාත් මේවට සම්බන්ධ වෙලා අපි ඔක්කොම එකට එකතු වෙලා ඉතාමත්ම ලොකු ආදර්ශයක් අපේ සමාජයට දෙනවා. අපේ සමාජයේ ભેද බින්න කරන්නට ඉතින් සුළුතර නරක මිනිස්සුන්ට ඉදහසර අහිමි කරමින් අපි එකතු වෙච්ච එකම මම හිතන්නේ ලොකු වාක්‍යයක්. ඉතින් මේ උත්සවයේ ලොකුම අවුට්පුට් එක එහෙම නැත්නම් ලොකු නිර්මාණය අපි ගත්ත ඵලය තමයි මෙන්න මේ දේ සහජීවනයේ. ඉතින් එහෙනම් අපේ මුස්ලිම් මේ ඉෆ්තාර් උත්සවයේ සමරන නාමදාන උත්සවයේ සමරන අපේ වැතිමතුන් සියලුම දෙනාට ඉතාමත් සුබ ඉෆ්තාර් උත්සවයක් නාමදාන උත්සවයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම සල් සපුනා නිල්මානෙල් කොමුදු සමන් මල්ලතරේ ඉඩාරම් මලේ පවා සුවඳ දෙගහැරේ. ඉතා අලංකාර උපහරණයක් වමාවන් දක්වමින් විවිධත්වයේ තුල ඒකීයත්වය කරන ඒ වටිනාකම පැහැදිලි කර දුන් අපේ ගෞරවනීය ආරාධිත බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ ලේකම් KKGIDP විජේසේකර මහත්මයාට මගේ කර්තව්‍යව කරනවා. ඊළඟට උත්සව සභාවේ විශේෂාංගයක් හැටියට ඉස්ලාමීය කසීදාවක් එහෙම නැත්නම් ගීවි රිදුවකින් මේ උත්සව සභාව ප්‍රමෝදවත් කිරීමේ මම මනාත් මස්හර් ශිෂ්‍යයාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. වරහමතුල්ලාහි වබරකාතුහු. අල්ලාහු 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 අල්ලාහ් අල්ලාහු අල්ලාහ් අල්ලාහ් الصبح بدا بالطلعة والليل تجامع وأفراته فكالرسل فضلا وأولى أهدى السبل لدلالته الله 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 كنز الكرامين أدخل الكريم هذه الأمم لشريعته أذقى الناس بأعلى الحساب وخير نبي في أمتي الله 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 تأتي الشجرون طلقا الهجر شق القمر بإشارته جبريل أتى ليلة أسرى والرب دعا بحضرته الله 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 නිරුහණකින්
සභාව ප්‍රමෝදවත් කළ මනාර් මස්හර් ඒ කුඩා ගීත කෝකිලයට ආශිර්වාදාත්මක දීප්තිමත් අනාගතයක් පතන අතර ඒ ගෞරවාන්විත ස්තුතිය පුද කරනවා. ආයතා ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා ෂේඛ් අම්හර් හකම්දීන් මෞලවිතුමාණන්ට උසව සභාව මතා ඔබේ දේශනය ඉදිරිපත් කරනවා. عليكم ورحمة الله وبركاته. الحمد لله والصلاة والسلام على رسول الله صلى الله عليه وسلم. أما بعد فقد قال سبحانه وتعالى في كلامه العزيز بعد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم من كان يريد حرس الآخرة نزد له في حرسه ومن كان يريد حرس الدنيا نؤته منها وما له في الآخرة من نصيب. විශේෂයෙන්ම මේ ස්ථානයේ අසුන්ගෙන සිටින අල් මස්ජිද් සුබ්හානී ප්‍රධාන ජුම්මා පල්ලියේ ප්‍රධාන දේවගති මෞලවිතුමාණන් වන රසීන් මෞලවිතුමාණන් සහ අනෙකුත් සම්භාවනීය සියලු මෞලවිවරුන් සහ විශේෂයෙන්ම අපගේ ආරාධනාව පිළි අරගෙන මේ ස්ථානයේ අසුන්ගෙන සිටින මාංගෙදර නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ඒ ලේකක අධිකාරී ස්වාමීන් වහන්සේ දෙපළකින් සහ මා හිතාදරණීය බස්නාහිර ප්‍රධාන අධිකරණ සංඝ නායක සහ රාජකීය පඬිත ත්‍රිපිටකාචාර්ය බෑබඩමුල්ල ශ්‍රී සුධර්මාරාමයේ ගරු විහාරාධිපති ශ්‍රී සුගත දහම් පාසලේ විදුහල්පති විචිත්‍ර ධර්මකීර්ති මා හිතාදරණීය රූපහ සෝරත නායක ස්වාමීන් වහන්සේගේ සහ බස්නාහිර ප්‍රධාන ආණ්ඩුකාර ලේකම්තුමා සහ ප්‍රාදේශීය ලේකම්තුමා ප්‍රමුඛ සම්භාවනීය සියලුම රාජ්‍ය සේවයේ නිරතර මහත්ම මාත්මීන් සහ අනෙකුත් සියලුම දෙනාගේම සාරාංශිත අවසර ආයද සිටිමි. විශේෂයෙන් මද්දනය පිළිබඳව ගරු ස්වාමීන් වහන්සේ වදාළපු ආකාරයෙන්ම සහ ලේකම්තුමාණන් විග්‍රහ කරපු ආකාරයෙන්ම අද දවස විචිත්‍ර වටිනා වූ දවසක් හැටියට අපිට සලකන්නට පුළුවන්. ගම්වාසීන් හැටියට ග්‍රාමීය ජනතාව හැටියට අපටත් අද දිනයේදී ඊ타මත්ම කියා නිම කළ නොහැකි ආකාරයකින් ජාතික සංහිඳියාවේ සංකේතාත්මක යම් ප්‍රීතියක් අප සියලුම දෙනාටම මේ අවස්ථාවේ දැනෙනවා කියන එක මේ අවස්ථාවේදී මම ඊ타මත්ම සතුටින් කියන්නට කැමතියි. විශේෂයෙන් මේ ඉෆ්තාර් උත්සවය පිළිබඳව සහ මුස්ලිම් ජනතාවගේ සංස්කෘතිකාංග ධර්ම කටයුතු සහ ආගමේ තිබෙන යම් යම් අංගයන් පිළිබඳව ඊ타මත්ම කෙටියෙන් විග්‍රහ කර දීම තමයි මාහට පැවරිය ඇති රාජකාරිය. आदरणीय सहोदरवरुනි මෙම උත්සවයේ පිළිබඳව අපි ගැඹුරු කෝණයකින් නැත්නම් ගැඹුරු දර්ශකයකින් මැනීම අත්‍යවශ්‍ය කටයුත්තක් හැටියට මම දකිනවා. ආරම්භයේදීම මම මතක් කර දෙන්නට කැමති අරාබි භාෂාව තුළ එක්තරා වූ පිරුලක් තිබෙනවා අල් ඉන්සානු අදුවුන් ෆීමා ජොහිල. මනුෂ්‍ය වර්ගයා නොදන්නා දේ කෙරෙහි විරුද්ධවාදියාය කියන අන්නේ කියමන. අප තව කෙනෙකුගේ ධර්මයක් පිළිබඳව චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව සංස්කෘතිකාංගයන් පිළිබඳව ඔවුන්ගේ හදගැස්ම පිළිබඳව ඔවුන්ගේ භාෂාවන් පිළිබඳව ඔවුන්ගේ ගති පැවතුම් පිළිබඳව අපට යම් ආකාරයකින් නොදන්නවා නම් කෙටි කාලයක් යන අතරතුරදීම අපගේ අනවබෝධය නිසා අපගේ නොදන්නා හේතුව මුල් කරගෙන අපේට විරුද්ධවාදීන් හැටියට පරිවර්තනය වෙනවා නොඅනුමානයි. ආදරණීය සහෝදරවරුනි, ඒ නිසා අපිත් එක්ක සහෝදරත්වයෙන් ජීවත් වෙන මේ මිනිසුන්ගේ ධර්මානුඅංගයන් චාරිත්‍ර වාරිත්‍ර ඔවුන්ගේ ගති පැවතුම් භාෂාමය වෙනස්කම් පිළිබඳව මන අවබෝධයක් ලබා ගැනීම දැන හැඳුනා ගැනීම අපි ලාංකීය ජනතාවක් හැටියට අත්‍යවශ්‍ය සාධකයක් කියන අපි සියලුම දෙනාම දැනගත යුතු එක්තරා වූ කරුණක්. ආදරණීය සහෝදරවරුනි, මේ මාතෘකාවෙන් මේ උපවාසය කියලා ගත්තොත් ඉස්ලාමයේ තුල අනිවාර්ය කරන ලද උපවාසයේ යෙදීමේ මාසය තුල නොහොත් රමලාන් මාසය නොහොත් නෝම්බි මාසය කියන මේ මාසය තුල උපවාසයේ යෙදීමේ වැදගත්කම මොකද්ද? ඒකේ මුසල්මානුවන්ට තියෙන වටිනාකම කී දෙක පිළිබඳව අපි කෙටියෙන් සලකා බලමු. ආදරණීය සහෝදරවරුනි, ඉස්ලාමයේ තියෙන පංචමහා වගකීම් වලින් මූලිකම වගකීම තමයි ਸਰබලධාරී දෙවියන් වහන්සේට අවනත වීම සහ කීකරු වීම සහ සම්පූර්ණම විශ්වාසය ඔහු කෙරෙහිම පමණක් තබා ගනිමින් දේව වන්දනාමානය නියැලීම. ඒකට බද්ධ වෙච්ච තවත් එක්තරා වූ කරුණක් තමයි නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ දෙවියන් වහන්සේගේ අවසාන දේව ශාස්ත්‍රවරයාය කියන ඒ විශ්වාසය ඒකට බද්ධ කර ගැනීමයි. දෙවෙනියට දවසකට 5 වතාවක් දේව වන්දනාමානය නියැලීම. ඔගලන් දන්නා මුස්ලිම් දේව මෙයන් පවත්වන්නා වූ මේ මස්ජිදයන් හොත් මේ පල්ලියන් තුල දවසකට 5 වතාවක් දේව වන්දනාමාන කිරීම එහිලා ආමන්ත්‍රණය නොහොත් ආදාන් එහෙම නැත්නම් ආදරණීය සහෝදරන අදාන් ප්‍රකාශ කිරීම සහ ව්‍යවහාර භාෂාවෙන් අපි කියනවා බාංගු කීම කියලා කියනවා.
මෙන්න මේ පස්වතාවක් දවසට දේව වන්දනාමාන කිරීම කියන එක ඉස්ලාමයේ තිබෙන දෙවන පංචමහා වගකීම කියන එක මා කියා ගන්නට කැමතියි. දෙවන කටයුත්ත ආදරණීය සහෝදරවරුනි, යමෙකුට තමන්ගේ ආර්ථිකයේ හැකියාවෙන් ශක්තිමන්තභාවයක් තිබුණේ නම් ඔහුගේ අතිරික්තයක් හැටියට ඔවුන්ගේ මුදල් සැප සම්පත් තිබේ නම් යම්කිසි මිම්මකින් එහායින් 2.5% දුගී ජනතාව වෙනින් ඔවුන් අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි. මේක ධාන්‍යමාන කටයුතු වලින් එහා අනිවාර්යයෙන්ම ඉස්ලාමය සඳහන් කරන්නා වූ එක්තරා වූ අනිවාර්ය කිරීමක්. මේ දෙවන වගකීම හැටියට මම ප්‍රකාශ කරන්නට කැමතියි. ආදරණීය සහෝදරවරුනි සහෝදරියනි, මේ වගකීම් වලින් සතරන වගකීම හැටියට අපිට දකින්නට පුළුවන් අවුරුද්දකට සැරයක් රමලාන් මාසය නොහොත් මෙන්න මේ නෝම්බි මාසය තුලදී මාසයක් පුරාවට උපවාසයේ යෙදීම. පස්වන වගකීම තමයි ශාරීරික හැකියාවන් සහ වගේම ආර්ථික හැකියාවන් වලින් ඇති මිනිසුන් හජ් වන්දනාමාන ඉෂ්ට සිද්ධ කිරීම පස්වන වගකීම හැටියට සැලකනවා. එසේනම් හතරවන වගකීම වෙන මේ නෝම්බි උපවාසයේ යෙදීම කියන අපි ඔයගලන් සියලුම දෙනාම දන්නා වූ කරුණ හිමිදිරේ සිට හිර උදා වීමට ප්‍රථම සහ හිරු බැස යන කාලය තුර ඒ අවස්ථානු කාලය තුල කුසගින්නේ සිටීම, निराहारව සිටීම, දිය පොදක් ලබා නොගෙන සිටීම උපවාසයේයි කියලා අපිට සාරාංශිතව දැක ගැනීමේ හැකියාව පවතිනවා. නමුත් හිතාදරණීය සහෝදරවරුනි, මෙන්න මේ උපවාස කාලයේ තුලදී නැත්තම් මේ අපි බලාපොරොත්තු වන්නා වූ මේ උපවාසයේ තුල මීට එහායින් ගැඹුරු සංකල්පයක්, ගැඹුරු ආමන්ත්‍රණයක්, එහෙම නැත්තම් ගැඹුරු අරමුණක් ගැබිලා තියෙනවා කියන එක අපි සියලුම දෙනාම දැනගත යුතුයි. ඒ කෙසේද කියලා කිව්වොත් මේ රමලාන් මාසයේ උපවාසයේ යෙදීම කාලය තුලදී අපට අවශ්‍ය වූ, එහෙම නැත්නම් අපට අනුමත වූ හලාල් වූ, එහෙම නැත්නම් අපට අත්‍යවශ්‍ය වූ ආහාර පවා අපි ලබා නොගෙන කුමන ආකාරයකින් අපගේ කුසගින්න අපි පාලනය කරගන්නේද? මෙන්න මේ ආකාරයකින් මේ මිනිස්යාගේ පංචස්කන්ධයම සුරක්ෂා කරගන්න, ආරක්ෂා කරගන්න කියන එක මේ ඉස්ලාමීය තුල විග්‍රහ කරලා දෙනවා. එනම් ආදරණීය සහෝදරවරුනි, අපිට ආර්ථිකයේ තිබුණත්, අපිට හැකියාව තිබුණත්, අපිට පුළුවන්කම තිබුණත්, අපගේ කුස, අපගේ මනස අපට අවශ්‍ය දේ ඉල්ලන අවස්ථාවේදී, අනුමත දේ වෙලත් අපිට ඉල්ලන අවස්ථාවේදී කෙසේ අප එය කළමනාකරණය කරමින් පාලනය කරන්නේද? මෙන්න මේ ආකාරයෙන්ම මනුස්ස ශරීරයට පණිවිඩ ගලා එන්නා වූ සියලුම අංගයන් සුරක්ෂා කිරීම මෙන්න මේ නෝම්බි කාලය තුලදී අපගේ අරමුණයි. කුසගින්නේ සිටින අවස්ථාවේදී යමක් ඉල්ලන විටද අපි පාලනය කරගන්නාseම අපගේ දැස්, අපගේ දෙසවන්, අපගේ වචන, අපගේ සිතුවිලි, ශාරීරික සියලුම ක්‍රියාකාරකම්, මනුෂ්‍ය ශරීරයට පණිවිඩයන් ගලා එන්න සෑම අංගයක්ම නිසි කළමනාකාරීත්වයකින් සහ අත්‍යවශ්‍ය ධාර්මික අනුමත වූ දේවල් පමණක් මාසයක් පුරාවට ශරීරගත කිරීම තුළින් ඒ ශරීරගත කරන ලද ඒ සියලුම පරිශුද්ධ දේවල් වලින් ප්‍රතික්‍රියාවන් හැටියට යහපත් දේවල් සමාජගත කිරීම තමයි මෙන්න මේ නෝම්බි මාසයේ මූලික අරමුණ කියන එක අපි ඕගලන් සියලුම දෙනාම දැනගන්නට ඕනේ. යම් හෝ පුද්ගලයෙක් මාසයක් පුරාවටම මෙන්න මේ ආකාරයෙන් ලබාගත් මේ අත්දැකීමේ පන්නරෙන් අවුරුද්ද ඉතුරු මාස 11 සාර්ථක මිනිසෙක් හැටියට සමාජගත වීම තමයි අල් කුර්ආනයේ මූලිකම බලාපොරොත්තුව කියන එක කුර්ආනයේ විග්‍රහ කරලා දෙනවා. එනම් දෙවියන් වහන්සේ කුර්ආනයේ දැන් ආමන්ත්‍රණය කරනවා, නුඹලාට උපවාසය අනිවාර්ය කළේ කීමද යත් ලඅල්ලකුම් තත්තකූන්, නුඹලා දෙව්බිය ඇති යහපත් පුරවැසියන් හැටියට පරිවර්තනය වීම උදෙසාය. දෙව්බිය ඇති යහපත් පුද්ගලයන් කවුරුන්ද? ආදරණීය සහෝදරවරුනි, තමන්ගේ මුළු ශරීරයෙන්ම පිටවෙන්නා වූ ක්‍රියාකාරකම්, ක්‍රියාවන්, සිත කය වචනෙන් සිදුවෙන්නා වූ සියලුම ක්‍රියාකාරකම් සමාජයක් හැටියට ධාර්මික යහපත් විදිහට කුමන මිනිසෙක්ගෙන් පිට වී යාවිද? අන්‍ය මිනිසයා ධාර්මික තක්වා නො දෙව්බිය ඇති පුද්ගලයන් හැටියට දෙවියන් වහන්සේ කුර්ආනය තුල ආමන්ත්‍රණය කරනවා. එනිසා ආදරණීය සහෝදරවරුනි, රමලානය තුල ගැබ්බෙලා තිබෙනා වූ ඊ타ත්ම ගැඹුරුම එක්තරා වූ පණිවිඩයක් හැටියට මේ පණිවිඩ අපිට සලකන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ රමලාන් මාසය තුල ගැබ්බෙලා තියෙන තවත් එක්තරා වූ මූලිකම සංකල්පයක් තමයි ලෞකික ජීවිතයේ තියෙන අස්තිරභාවය මිනිසුන්ට විදහා දක්වමින් ඒ අස්තිරභාවයේ තියෙන ඒ යථාර්ථවාදීත්වය උන්ගේ හදවත් වලට කාවද්දමින් ස්ථිර ලෝකයේ කරා මිනිසුන්ගේ ගමනේ ආමන්ත්‍රණයේ යෙදෙන්නේ නැත්නම් ස්ථිර ගමන කරා මිනිසුන්ව ලැහැස්ති කරන්න කියන පණිවිඩය මේ රමලානිය තුල අඩංගු වෙනවා. ඒ කෙසේද කියලා කිව්වොත් ආර්ථිකයෙන් වගේම සමාජ බලතල වලින් ඔව් කොයිතරම්නම් ප්‍රබල ශක්තිමත් පුද්ගලයෙක් වුණත් අනුමත වූ දේවල් පවා ඔහුට ලබාගත නොහැකි ආකාරයෙන් ඔහු වළක්වා ගන්නාseම ඔහුට අභ්‍යන්තරව මොහුගේ යටිසිතට යම් පණිවිඩයක් ඉස්ලාමීය තුලින් ලබා දෙනවා. මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම අස්තිරයි.
කුමන හෝ මොහොතක කුමන හෝ තප්පරයක මේ සියල්ල අත්හැරිය යුතුයි. නුඹලා කෙසේ නුඹලාට කැමැති කෑම බීමත් හරින්නේද? නුඹලාට කැමැති කායික මානසික ලිංගික අවශ්‍යතාවයන් මෙන්න මේ නෝම්බි මාසය තුලදී කළමනාකරණය කරගන්නේද? නුඹලාට අවශ්‍ය බොහෝ දේවල් නුඹලා පාලනය කරගන්නාseම ලෞකික ජීවිතයේ සෑම දෙයක්ම පාලනය විය යුතුයි, කළමනාකරණය විය යුතුයි. යම් හෝ අවස්ථාවක යම් හෝ නිමේෂයක මේ සියලුම බැඳීම් අත්හැර දමමින් තනිත්වයේ ගමනක් නුඹලා යා යුතුයි කියන ඒ සංකල්පය මාසයක් පුරාවට මේ මිනිස්ය හදවත් තුල දෝංකාර දෙන්නට මෙන්න මේ රමලාන් මාසය තුලදී අපි උත්සාහ දරනවා. ආදරණීය සහෝදරවරුනි සහෝදරියනි, රමලාන් මාසය පුරාවටම මෙන්න මේ ආධ්‍යාත්මික සංකල්පයේ සෝකීය මිනිසෙක් වගේම සමාජයක් හැටියට අපි සියලුම දෙනාම එක්රොස් වෙමින් පල්ලියක් තුලද ග්‍රාමයක් හැටියට සියලුම දෙනාම එකතු වෙලා මෙන්න මේ සංකල්පය මෙන්න මේ ධාර්මික චින්තනය මිනිසුන්ගේ හදවත් තුල කාවැද්දීම සඳහා උත්සාහ කරනවා. මම මේ අවස්ථාවේදී මතක් කර දෙන්නට ඕනේ, ආගමිකයන් හැටියට අප සියලුම දෙනාටම අපි ධර්මයන් හැටියට අපි වෙනස්, ආගමිකයන් හැටියට අපි ප්‍රතිපත්තීන් වලින් හාත්පසින්ම වෙනස්. නමුත් සහජීවනය කියන මාතෘකාවවලදී අපිට එකමුතු වෙන්න පුළුවන් මාතෘකාවන් වලදී අපි එකතු වෙලා අපගේ අනන්‍යතාවය මත අපි ස්ථිරභාවයටපත් වෙලා අපගේ අනන්‍යතාවය මත අපගේ වෙනස්කම් මත අපි ස්ථිරම පාතබා ගනිමින් අපේ සහෝදරුන් වෙත මෛත්‍රිය, ආදරය, කරුණාවේ මනුෂ්‍යත්වයේ දෑත් දිගු කිරීම මෙන්න මේ ආකාරයේ සහජීවනය කියන එක අපි තේරුම් කරගන්නට ඕනේ. එසේනම් අප සියලුම දෙනාටම එකමුතු වෙලා කරන්න පුළුවන් කරුණු කාරණාවන් රාශියක් මෙන්න මේ ධර්මයන් වල, විශ්වාසයන් වල දැක්මන් තුල අන්තර්ගත වෙලා තියෙනවා කියන එක අපි තේරුම් කරගන්නට ඕනේ. ආදරණීය සහෝදරවරුනි, රමලාන් මාසයේ මූලිකම සංකල්පය මේ නම් මම නිවැරදි නම් බෞද්ධ දර්ශනය තුළ මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ ගාවට පැමිණලා අහනවා, බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ සම්ප්‍රාප්ත වීමෙහිලා සාරාංශයක් හැටියට මට විග්‍රහ කරලා දෙන්න. කුරානයේ සාරාංශය විග්‍රහ කරන්න කියලා කිව්වොත් ඒක ගැඹුරු කාරණාවක්. ඒ වගේම ධර්මයන් වල සාරාංශය විග්‍රහ කරන්න කියලා කිව්වොත් ඒක ඉතාමත්ම ගැඹුරු කාරණාවක්. බුදුහාමුදුරුවන්ගෙන් අහන අවස්ථාවේදී බුදුහාමුදුරුව වදාළනවා, තින්නෝහන් තාරේ සාමේ සංසාරෝගා මහබ්බයා. මගේ ගුරුහාමුදුරුව මා පසුපසින් වාඩි වී සිටිනා නිවැරදි කියා මා සිතනවා. බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා දෙනවා, මේ ලෝකෙට සම්ප්‍රාප්ත වීමෙහිලා සාරාංශය සංසාරෝගා, සංසාරේ කියන රෝගයේ මහබ්බයා නැති කිරීමයි. ආදරණීය සහෝදරවරුනි, එසේනම් මේ සංසාරයේ බැඳීමට මිනිසු ඇබ්බැහි වීම තුළින් මද්ද්‍රව්‍යයේද, පොලියේද, අපචාරයේද, වැරදි ලිංගික සම්බන්ධතාවයන්ද කියන එක අපි සියලුම දෙනාම දන්න අවිවාදයෙන් පිළිගත යුතු දෙයක්. මුළු සමාජයේම කාවද්දන්නා වූ එක්තරා අවස්ථාවක තමයි අපි ජීවත් වෙන්නේ. අපිට එක් වෙන්නට පුළුවන්, ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. මනිවරදී නම් බයිබලයේ පරණ පරිච්ඡේදයේ මාක් පරිච්ඡේදයේ විග්‍රහ කරලා දෙනවා, ඔබලා මෙලොව වස්තුන් එක්රැස් නොකරන්න. කාවෝද වේයෝද මලකඩ දේවා කාදමති, හොරුද උමං කනේවා සොරා නගති, සොරා ගනිති. ඔබගේ වස්තුව කොතනද? ඔබගේ සිත එතනයි. නමුත් ඔබලා පරලෝ සඳහා වස්තුන් එක්රැස් කරන්න. කාවෝද වේයෝද මලකඩද ඒවා කා නොදමති, හොරුද උමන් කන ඒවා සොරා නොගනිති. ඔබගේ වස්තුව කොතනද? ඔබගේ සිත එතනයි. ආදරණීය සහෝදරවරුනි, අපගේ ජීවිතය යථාර්ථවාදී ජීවිතයක් ඇරෙට පරිවර්තනය කරොත්, මරණයෙන් පසු සදාකාලික ජීවිතය පිළිබඳ අපි මෙහෙණි කරා නම්, අපි ආමන්ත්‍රණය කරා නම්, අපි කල්පනා කරා නම්, ඒ වගේම අනිකාගේ තියෙන ධාර්මික, සංස්කෘතික, ආගමික චර්යාවන් පිළිබඳව හදට එකඟ වූ පරිශුද්ධ හැඟීමෙන් ස්වාධීනව අපි යම්කිසි විගණනයකට අපි නියැලි වුණා නම්, අපි සියලුම දෙනාටම මීටත් වඩා සාර්ථක රාජකාරියන් විශාල ප්‍රමාණයක් මෙන්න මේ මාතෘ භූමිය උදෙසා ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන් කියන එක අපි තේරුම් කරගන්නට ඕනේ. අවසානයක් ඇටියට මම දෙයක් කියා අවසන් කරගන්නම්. ආදරණීය සහෝදරවරුනි, අප සියලුම දෙනාම එකතු වෙලා යම් හෝ දෙයක් මේ මාතෘ භූමියට කරන්නට ඕනේ. නිකම් ස්වකීය පුද්ගලයෙක් හැටියට ආත්මార్థකාමී විදිහට මරණයට පත්වන්නට එපා. මිනිසෙක් මරණයට පත් වුනහම ඉස්ලාම් ධර්මය තුලත් විග්‍රහ කරලා දෙනවා, ඔහු තව මිනිසෙකුට ණයයි නම් ඒ ණය පියවීමට කලින් ඔහුගේ ධාර්මික අංගයන් ඉෂ්ට සිද්ධ කරන්නට බැහැ කියලා දැඩි තීරණයක්. නමුත් අපි කවදාවත් හිතන්නේ නැහැ මේ සෝභා පරිසරයට, නිදහස් අධ්‍යාපනයට, මේ මාතෘ භූමියේ නුරාබීපු සාරයට, මේ මාතෘ භූමියෙන් අපි නෙලාගත්තන් වූ ඵලයන් වලට යම් හෝ සේවයක් මේ භූමියට ඉෂ්ට කරපු පුද්ගලයන් හැටියට අපි මේ මාතෘ භූමියෙන් හැරී යනවාද? නොයසෙන්නට මේ සියල්ල උරාගත් ආත්මార్థකාමීත්වයේ පුද්ගලයන් හැටියට අපි මේ ලෝකේ මරණයට පත් වෙනවාද කියන චින්තනය අපි යෝගලන් සතුව තියෙන්නට ඕනේ. මේ ලෝකේ හැම මිනිසෙකුටම ඉතිහාසය ලියවෙන්නේ නැහැ. ඉතිහාසය ලියවෙන්නේ මිනිසුන් දෙදෙනෙකුට. එකක් සමාජයට වින්නහයක් කරපු මිනිසෙකුට, ඒ වගේම සමාජයට ඉමහත් වූ අමරණීය සේවයක් කරපු පුද්ගලයන්ට. අපි සමාජයට අමරණීය සේවයක් කරපු පුද්ගලයන් හැටියට
සමාජයට අමරණීය සේවයක් කරපු පුද්ගලයන් හැට මරණයට පත් වෙන්නට ඕනේ. ඒක ಜಾති ආගම් ભેදයකින් එහාගේ මනුෂ්‍යත්වයේ කෝණයෙන් සියලුම මිනිසුන්ගේ සිත් තුළ මෛත්‍රිය, කරුණාව එක්තරි වෙන, ඒ වගේම සියලුම මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වන, ඒගොල්ලන්ගේ විශේෂතාවයන් වෙනස්කම් වලට ඇගයීමක් කරන, ආදරය කරන එක, ගෞරවය කරන අන්නේ ධනාත්මක මානසිකත්වයෙන් යම් හෝ සේවයක් මේ මාතෘ භූමියට කරපු ශ්‍රේෂ්ඨ මිනිසුන් හැටියට අපිට මේ මාතෘ භූමිය හැරදා යා යුතුයි. ඒ නිසා මේ කෙටි අවස්ථාව තුළදී මම කෙටියෙන් රමලාන ගැනත් ඉස්ලාමයේ තුනත් පැහැදිලි කිරීමක් කරාට ඔබ සියලුම දෙනාටම ආදරණීය ආමන්ත්‍රණයක් කරන්නම්. මින්පසු ඉස්ලාමයේ පිළිබඳවත් ඒ වගේම අපගේ ආගමික චාරිත්‍ර වාරිත්‍රාංග පිළිබඳවත් ඔබට කාලයේ තියෙන වේලාවන් වලදී ස්වාධීනවා පිරිසුදු මානසිකත්වයක් ඇත්ත පොඩ්ඩක් ඉගෙන ගන්න කියන ආදරණීය ඉල්ලීමත් ආදරණීය මුස්ලිම් ජනතාවට අනිත් ආගම් පිළිබඳ වූ ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර නොයෙකුත් දේවල් පිළිබඳ ස්වාධීන මනසකින් අධ්‍යයනයක් කරන්න කියන ආදරණීය ඉල්ලීම ඉල්ලා සිටිමින් මේ ස්ථානයේ පැමිණ සිටින ඔබ සියලුම දෙනාටම සර්වබලධාරී දෙවියන් වහන්සේ මෙලොව පරලොව සදාකාලිකවම ජයග්‍රහණය සහ ඍජු මාර්ගය අපගේ ධර්මානුකූලව ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරගනිමින් මගේ වචනය අවසන් කරගන්නම්. ඔබ සියලුම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයත් කරුණාවත් දයාවත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරගනිමින් මම නිහඬ වෙනවා. ඔබ සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහ්. කතාව අවසානයේ තවත් මොහොතකට යම් කාරණාවක් එකතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. මට මතකයි මවලේතුමා සඳහන් කරනවා යම් කිසි දවසක අපි හාන්සි පුටුවකට වෙලා අපි විශ්‍රාම සුවයෙන් ගත කරද්දී මම මේ රටුවෙන් මොනවද කළේ කියන කල්පනා කරද්දී අපි වෙනුවෙන් මතකයන් ඉතිරි වෙලා තියෙන්න ඕනේ. ඉතින් මේ මතකයන් වෙනුවෙන් කරන වැඩසටහනක් හැටියට තමයි මම අද දින මේ වැඩසටහනක් දකින්නේ. ඉතින් ඒ උත්සව සභාව අමතා කතා කරේ ZamZam පදනමේ අධ්‍යයන අංශ අධ්‍යක්ෂක අෂේඛ් අම්හර් හකම්දීන් මවලේතුමාණන්ට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම උත්සව සභාවේ ආරාධනා ලැබ සිට උත්සව සභාවට සහභාගී වී සිටින මේරිගම ජපමාල දේවස්ථානයේ අප හිතාදර තිලින ගීත් පියතුමාණන්ව ඉතාමත් ගෞරවයෙන් යුතුව මම උත්සව සභාවට ආරාධනා කරනවා. ඒ වගේම මොහොතකට කලින් දේශනය පැවැත් වූ ෂේඛ් අම්හර් මෞලවිතුමා, ඒ වගේම මාගේ ගරු ගුරුමෑණියන් උත්සව සභාවට පැමිණ සිටිනවා. අපේ කල්යලිය කනිෂ්ඨ විද්‍යාලයේ හිටපු විශ්‍රාමලත් විදුහල්පතිනිය අලගෙවන්න ගුරුමෑණියන්ව මම ඉතා ගෞරවයෙන් යුතුව උත්සව සභාවට පිළිගනු ලබනවා. ඊළඟට න්‍යාය පත්‍රානුකූලව අපිට තාමත් කෙටි කාල වේලාවක් තමයි තියෙන්නේ ඉෆ්තාර් උත්සවය සඳහා අවසන් කටයුතු කරන්න. ඉතින් උත්සව සභාවේ ප්‍රධාන ශක්තිය ලබා දෙමින් අද දින සංවිධාන කටයුතු සඳහා නොපිරිහෙලා තමන්ගේ කාලයේ ශ්‍රමය සෑමදේම කැප කරලා අද දින මේ උත්සව සභාව අලංකාරවත් කරමින් මෙතනට ආරාධනා ලැබ පැමිණ සිටින මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගරු ප්‍රාදේශීය ලේකම්තුමා අප හිතවත් ගරු WP ප්‍රසාද් ඉන්දික මැතිතුමාට මම ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා උත්සව සභාව මත තමන්ගේ අදහස් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. එම උත්සව සභාවේ වැඩ සිටින මාංගෙදර විහාරස්ථානයේ විහාරාධිපති ආපිටිකම් කෝරළේ ප්‍රධාන සංඝනායක නම කියන්න අවසරයි මාලිගා තන්නේ ධම්මාරාම නායක ස්වාමින් වහන්සේගෙනුත් ඒ වගේම වස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක මෙම ප්‍රදේශයේ වාර විහාරස්ථානයේ විහාරාධිපති වැපුලර් මේසි සුධර්මාරාමාධිපති රූපා සෝරත ස්වාමින් වහන්සේගෙනුත් ඒ වගේම මීරිගම එක ශාසනාස්තක බල මණ්ඩලයේ ගෞරවනීය ලේකාධිකාරී අපේ හිතවත් පනාවේ ශ්‍රී ධම්ම ස්වාමින් වහන්සේ පටු කරගත් අති ගෞරවනීය මහා සංඝරත්නයනුත් ඒ වගේම මෙම දේවස්ථානයේ පූජකතුමන්ලා සියලු දෙනාගෙනුත් ඒ වගේම මීරිගම අපිට තියෙන ප්‍රධානම කතෝලික දේවස්ථානයේ පියතුමන් වන තිල්නගීත් පියතුමා ඇතුළු අති ගෞරවනීය පූජ්‍ය පක්ෂයේ සියලු දෙනාගෙනුත් මෙම අවස්ථාවට සම්බන්ධ වෙන තියෙන ආණ්ඩුකාර ලේකම්තුමා ඒ වගේම සංස්කෘතික සහ අධ්‍යාපන පළාත් අමාත්‍යාංශයේ සහකාර ලේකම්තුමිය පරිපාලන නිලධාරීතුමිය සංස්කෘති නිලධාරීතුමිය ඇතුළු අපේ ගෞරවනීය ආරාධනෙන් මෙතෙන්ට සම්බන්ධ වෙන සියලුම තේජා මහත්මිය ඇතුළු සියලුම ආරාධිත අමුත්තන්ගෙනුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙනුත් මේ ප්‍රදේශයට ගෞරවයක් වෙන මේ ප්‍රදේශයේ ශක්තියක් වෙලා මේ දේවස්ථානයේ ශක්තියක් වෙලා ඉන්න අපේ ඉස්ලාම් භක්තික අපේ මහත්තුරු නොනාවරු සියලු දෙනාගෙනුත් මේ අනාගත පරපුර ඉදිරියට ගෙනියන්න අපේ ශක්තිමත් ශ්‍රී ලංකාව ඉදිරියට ගොඩනගන්න
බලාපොරොත්තුවෙන් අපේ අද අධ්‍යාපන කටයුතු නිරත වෙලා තින්න මගේ දුවා දරුවන් මේ ප්‍රදේශවාසී සියලු දෙනාගෙනුත් අවසරයි. අද දින මීරිගම ඉතිහාසයේ තවත් ඉතාමත් සතුටුදායක වගේම ප්‍රීතිමත් නොමැකෙන දිනයක් සටහන් කරමින් එම දේවස්ථානයේ තුල අපිට රාමසාන් උපවාස මාසයේ තුල ඉෆ්තාර් උත්සවය සමරන්න අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් මම මුලින්ම මෙම පූජා මෙම ස්ථානයේ බාරව කටයුතු කරන එම පූජනීය පූජ්‍ය පක්ෂයටත් ඒ වගේම දායක සභාවේ ලේකම්තුමා ඇතුළු සමස්ත දායක සභාවටත් මගේ ස්තුතිය පිරිනමනවා. විශේෂයෙන්ම මේ අනුග්‍රහය නොතිබෙන්න අපට නොහැකි වෙන්න ඉඩ තිබුණා මේ උත්සවය මේ ආකාරයෙන් කරන්න. අද අපිට සෑම ආගමික නිකායකින්ම හැම ආගමිකම කණ්ඩායම නියෝජනය කරන ශාස්ත්‍රඥ වහන්සේලාගේ අනුගාමික ස්වාමීන් වහන්සේලා වගේම පූජ්‍ය පක්ෂයේ මෙතෙන්ට වැඩමවාගෙන මේ උත්සවය ඉතාමත් අලංකාර විදිහට කරන්න ලැබුණේ පළාත් සභාවේ කරු ආණ්ඩුකාරතුමා ඇතුළු අමාත්‍යාංශයේ ප්‍රධාන ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය අපිට දුන්නු ශක්තිය තුළ. ඒ නිසා ඒ සියලු දෙනාගේමත් ඒ අතහිත ඒ දුන්න සහත්‍ය ශක්තිය පිළිබඳ මගේ ස්තුතිය පිරිනමමින් ඒ වගේම අද මේ වැඩසටහන එක් වැඩසටහනක් නෙමේ විශාල වැඩසටහනක විශාල සංවිධියා මාවතක ආරම්භයක් නැවත සනිටුහන් කරමින් මීරිගම ඉතිහාසය තුළ සැමටම ශක්තිමත්ව ඉන්න පුළුවන් සෑම ජාතියකම ශක්තිමත් ඉන්න පුළුවන් කියන පණිවිඩය ඒ වගේම හැම ජාතියකටම සමගියෙන් කටයුතු කරලා ලංකාවේ අනාගතය ශ්‍රී ලංකාවේ අනාගතය ගොඩනගන්න පුළුවන් කියන පණිවිඩය මේ සමාජයට එකතු කරන සුවේශීසී පණිවිඩයක් ගෙනින උත්වේශී අවස්ථාවක් විදිහට මම මේක දකිනවා. ඒ වගේම තමයි අපිට අද ඉදිරිපත් කරපු දේශන තුල අපිට රාමසාන් උත්සවයේ තියෙන වටිනාකම් පැහැදිලි කරපු දේශනය තුල අපිට දකින්න ලැබුණා සමහර විට අපිට මේ ජීවිත කාලය තුල බොහොම කෙටියෙන් රාමලාන් උත්සවය සම්බන්ධයෙන් උත් ඒකම ඉස්ලාම් ධර්ම සම්බන්ධයෙන් උත් බෞද්ධ සංස්කෘතික සම්බන්ධයෙන් උත් බොහොම හෙටි කරබර දේශනයක් අපිට බොහොම කෙටියෙන් ඉදිරිපත් කළා. මම අපේ මව්ලොයිතුමාට මගේ ගෞරවය පුණ්‍ය අනුමೋದනාව සියල්ල පිහිමි කර දෙනවා ස්තුතිය හිමි කරලා දෙනවා. ඒ කෙටියෙන් අපේ ප්‍රජාව අපේ කාර්යාලයේ ඉන්න සමාජයට බෞද්ධ සහ කිතුණු ඒ ආගමික සියලු දෙනාම දැනුවත් කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම තමයි අපේ ආරාධනයෙන් අපේ මේ අවස්ථාවට වැඩමවා කළ අති ගෞරවනීය මහා සංඝරත්නයේ මුලින් පිළිගන්න යෙදුනට උන්වහන්සේලා සියලු දෙනාටම අපේ ගෞරවනීය පියතුමාටත් මේ ස්ථානයේ බාරව කටයුතු කරන මව්ලොයිතුමාලා ඇතුළු මේ උත්සව සභාවට වැඩමවා සිටින සියලු මව්ලොයිවරුන්ටත් අරජිත අමුත්තන් සියලු දෙනාටමත් මගේ ස්තුතිය ගෞරවය පිරිනමමින් මේ අපි ආරම්භයක් ගත්තා පමණයි. අපිට සෑම වර්ෂයකම රාමලාන් මාසය තුල මේ කල්ලිලිය මහපල්ලියත් එක්ක එකතු වෙලා අපිට මේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙනියන්න සියලු දෙනාගේම ශක්තිය සෙල්ලුම්ගාගේ දායකත්වය සියලු දෙනාගේම මහන්සිය සුබදත්වය ලබා දෙන්නයි කියලා ඉල්ලා සිටිමින් අපිට ඒකාත්මික ජාතියක් විදියට මේ ශ්‍රී ලංකාව තුළ සියලුම ජාතියන්ට සමගියෙන් ගත කරන්න පුළුවන් අනාගතයක් උදා වේවා. ඔබගේ සියලු දෙනාගේම ශක්තියෙන් මේ රට ගොඩනගන්න සියලු දෙනාටම අපිට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියැලෙනවා. සියලු දෙනාටම ප්‍රීතිමත් රාමලාන් මාසයක් වේවා වගේම සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඉතාමත් කෙටියෙන් ඉතා වටිනා අන්දමින් උපදෙස් පරවත් මාලාවක් ඉදිරිපත් කර අපේ ගෞරවනීය ගරු WP ප්‍රසාද් ඉන්දික ප්‍රාදේශීය ලේකම්තුමාණන්ට මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් ඊළඟට මම අවස්ථාව සලසා දෙනවා උත්සව සභාව මත තමාගේ ආශිර්වාද කතාව පැවැත්වීම සඳහා මීරිගම ජපමාල දේවස්ථානයේ ගරු බාර පේතුමන් තිලින ගීත් පේතුමාණන්ට මා ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා උත්සව සභාව මත තමාගේ වැඩමවාදාල පූජ්‍ය සංඝරත්නයන් යි මේ දේවස්ථානයේ ප්‍රධාන පූජකතුමා ඇතුළු සියලුම පූජකතුමන්ලාගෙන් අවසරයි විශේෂ සම්භාවනීය අමුත්තෙනි දාබර සහෝදර සහෝදරියනි ඇත්තටම මට වචන ස්වල්පයක් කතා කරන්න කියලා කිව්වහම මම දැනගත්තා වැඩේ ලේසි වෙන්න නෙවෙයි යන්නේ කියලා. මොකද පළවෙනි වතාවට තමයි මේ වගේ උත්සවයකට මම සහභාගී වෙන්නේ. රාමදාන් කියලා මම දන්නේ මගේ යාළුවෝ මට කෑම ගෙනත් දෙන එක විතරයි. රාමදාන් කියලා මම දන්නේ මගෙන් ඉගෙනගත්ත ගෝලයෝ මට කෑම අරන් එනකොට මම දන්නවා රාමදාන් කියලා. මම දන්නවා මේම ෆාස්ටිං මන්ත් එකක් තියෙනවා උපවාසය කරනවා. නමුත් අවුරුද්ද එක දවසක් එනවා මගේ යාළුවෝ
ඉස්ලාම් භක්තික යාළුවෝ මගෙන් ඉගෙන ගත්ත ගෝලයෝ එදාට මට ගොඩාක් කෑම අරගෙන එනවා. මම මේකෙන් දැනගන්නවා මේගොල්ලන්ගේ මේ රාමදාන් උත්සවය තමයි කියලා. ඉතින් අපේ පූජකතුමා ලස්සනට පැහැදිලි කළ ආකාරයට උපවාසය කියලා කියන්නේ අපේ හැම දහමකම තියෙන දෙයක්. මේ උපවාසය තුළ අපි උපවාස කරන්නම් වාලේ උපවාස කරනවා වෙනුවට එතුමා ලස්සනට පැහැදිලි කළා ශරීරය දමනය කර ගැනීම තුළ ආත්මය දමනය කරගන්නේ කොහොමද? මේ ලෝකෙන් එහාට ගමනක් අපි යන්නේ කොහොමද කියලා. උපවාසයේ අර්ථය යන්නේ ඒකයි. ඒ වගේම අද දවසේ මෙතනට අපි එකතු වෙලා ඉන්නවා සියලුම ආගමික නායකයින් විදියට සියලුම ජාතීන් විදියට සෑම ආගමකම අවසාන හරය මෙන්න මේකයි. අපි එකමුතුකම තුළ එකිනෙකාට ගෞරව කිරීම තුළ එකිනෙකාට ආදරය කිරීම තුළ අපි ගොඩනැගෙන එක. ඉතින් මේ උත්සවය ඒ වෙනුවෙන් හොඳ රෝතැන්නක් කියලා මම කල්පනා කරනවා. මම කල්පනා කරනවා අර අපේ පූජකතුමා හරි ලස්සනට පැහැදිලි කරපු ආකාරයට අපි හැමෝම පුංචියට මේ ධහම ගැන ඉගෙන ගන්නට ඕනේ. හැම දෙයක් ගැනම බෞද්ධ දර්ශනය, බෞද්ධ ආගම, ඉස්ලාම් දහම, ඍතුණු දහම, හින්දු දහම අද උන්වහන්සේ එතුමා කතා කරනකොට මට මතක් වුණා මම ඉගෙන ගත්ත 5 pillars of Islam. ඉස්ලාමේ 5 pillars කියන එක මට ඉගෙනුවේ මට මතකයි ඉස්ලාම් ජාතික ගුරුවරයෙක් මට හිටියා සාලි කියලා. සාලි ගුරුතුමා තමයි මට මේක ඉගෙනුවේ. එතුමා එතනින් නතර වුණේ නැහැ. එතුමා මගේ දෙමළ ගුරුවරයා. එතුමා මට දෙමළෙන් කතෝලික පූජාව තියෙනට ඉගෙනුවේ මේ ඉස්ලාම් භක්තික මේ සාලි කියන ගුරුතුමා. ඉතින් මේ 5 pillars එහෙම නැත්නම් මේ ධර්මයේ කුළුණු පහ තුල ඔබේ ජීවිතය අපේ ජීවිත ඔක්කොම ගොඩනගා ගන්නවා නම් මේ හැම දෙයක්ම අපි ගැඹුරින් විශ්ලේෂණය කරලා බලද්දී යටින් තියෙනවා එක දෙයක්. ඒ තමයි දයාව, කරුණාව, ප්‍රේමය, සමාව දීම, එකිනෙකාට ගරු කිරීම. මේ දේවල් අපිට ජීවත් කරවන්න පුළුවන් නම් මට කියන්න පුළුවන් මම හොඳ කිතුණුවෙක්. මේ දේවල් මට ජීවත් කරවන්න පුළුවන් නම් මට කියන්න පුළුවන් මම හොඳ බුදුන්වෙක්. ඒ වගේම මට කියන්න පුළුවන් මම හොඳ ඉස්ලාම් භක්තිකයෙක්, හින්දු භක්තිකයෙක්. ඒ නිසා මේ හැම දෙයක් තුළම අපි හොයන්නට ඕනේ එකිනෙකාට ආදරය කිරීම, ගෞරව කිරීම, සමාව දීම, ආදරය කිරීම. ඉතින් අද දවසේ මේ ස්ථානයට මට ආරාධනා කිරීම ගැන ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබ සියලු දෙනාට සුබ රාමදාන් මාසයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. මට දීලා තියෙන්නේ විනාඩි 2ක 3ක කාලයක් මම හිතනවා ඒ ප්‍රමාණයට මම සාධාරණයක් කළ යුතුයි. ඒ නිසා නැවත වතාවක් ඔබ සියලු දෙනාට සුබ රාමදාන් මාසයක් ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. වතා ඒ අගනාදේශනයේ මීරිගම ජපමාල දේවස්ථානයේ තිලින ගීතමානන්ට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. එසේනම් උත්සව සභාවේ අවසාන අංගයේ සඳහා අපි යොමු වන්නේ ඒ සඳහා මා ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අල් මස්ජිදු සුබ්හානී ජුම්මා පල්ලිය වෙනුවෙන් එහි පාලක මණ්ඩලය නියෝජනය කරමින් එහි පාලක මණ්ඩලයේ සභාපතිතුමා නවාස් හාජියාර් මැතිතුමාණන්ට ඒ වගේම ජාත්‍යන්තර පාසලේ ප්‍රධාන විදුහල්පති හැටියට කටයුතු කරන අෂේක් ශහරින් මෞලවිතුමාණන්ටත් මා ආරාධනා කර සිටිනවා අපගේ පැමිණ සිටින ආරාධිතයන්ට තිලිනය සහ සමරුවන් පිළිගැනීම සඳහා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ ලේකම් ගරු KKG IDP විජේතිලක මැතිතුමාණන්ට අපේ මස්ජිදය වෙනුවෙන් මේ සමරුව ලබා ගන්නා වේ. ඒ වගේම මා ඉතා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා උත්සව සභාවට සංවිධාන ශක්තිය වූ මේරිගම ප්‍රාදේශ සභාවේ අර ලේකම්
WP ප්‍රසාද් ඉන්දික මැතිතුමාණන්ට මේ සමරුව අපේ පල්ලිය වෙනුවෙන් ලබා ගන්නා මේ. ආවේ නිමාව ආගමික කටයුතු වලට තවත් නොබෝ වේලාවක් ඉතාමත් සුළු වේලාවක් තිබෙන නිසා මම ඉතා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා කල්ලෙලිය අල් මස්ජිද් සුබ්හාන ජුමා පල්ලියේ ප්‍රධාන ලේකම් ෆායිෂ් රසීද් මහත්මයාට ස්තුති කතාව ඉදිරිපත් කරනවා. रहमान रहीम गौरवनीय महासंघर्षन अवसराई गौरवनीय मौल्यवरुणे बस्नाहिर पलास सांस्कृतिक अमात्यांशीय सह मीरिका प्रादेशिक लेखक कार्यालय निलधार महात्मा महात्मिनी अनिकुत निलधारी महात्मा අපගේ ආරාධනා පිළි අරගෙන මෙම ස්ථානට පැමිණි සියලු දෙනාටම අපේ ගමේ ජනතාව වෙනුවෙන් අල් මස්ජිද් සුබ්හානි ප්‍රධාන පල්ලියේ දායක සභාව වෙනුවෙන් අපගේ ස්තුතිය පුද කරමි. අද අප හා එක්ව රම්ලාම් ඉෆ්තාර් සංස්කෘතික උහුමාරි වැඩසටහන සාර්ථක නිම කළා. මෙම අපගේ සංස්කෘතික හා ආගමික සහජීවනය තවදුරටත් වර්ධනය කිරීමේ මහඟු අවස්ථාවක් බව අපි තරයේ විශ්වාස කරනවා. විශේෂයෙන් බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යාංශය මීරිගා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙම වැඩසටහන සංවිධානය කිරීම පිළිබඳ අපගේ ගෞරවාන්විත ස්තුතිය මෙයින් පුද කරනවා. ඔවුන්ගේ කැපවීම සහ උත්සාහය නිසා අද අපට මෙවැනි අගනා අවස්ථාවක් උදා වුණා. තවද මෙම වැඩසටහන සහභාගී වූ ගෞරවනීය මහා සංඝරත්නයට, මෞලවිවරුන්ට, නිලධාරීන්ට, පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පල්ලවල පොලිස් ස්ථානයේ පැමිණි පොලිස් නිලධාරී මහත්මියට ඇතුළු සියලු දෙනාටම අපි අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි. අවසාන වශයෙන් මෙම වැඩසටහන සංවිධානය කිරීම දායක වූ සියලු දෙනාටම විශේෂයෙන්ම ආහාර පානය පිළිසකර කිරීම, ස්ථානය සකස් කිරීම, අනික සියලු කටයුතු සඳහා සහයෝග දැක්වූ සියලු දෙනාටම අපගේ හදපිරි ස්තුතිය මෙයින් පුද කරමි. ඔබ සමගයේ කැපවීම නිසා මෙම වැඩසටහන සාර්ථක නිමා කිරීමට හැකියාව ලැබුණා. අපගේ සංස්කෘතික හා ආගමික සහජීවනය තවදුරටත් වර්ධනය කරමින් ඉදිරියටත් මේවැනි වැඩසටහන් සංවිධානය කිරීමට අපහාට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔය සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. ජසාකුමුල්ලාහ් ඛෛර්. සභාවේ ස්තුති කතාව සිදු කළ ගරු ලේකම් ෆායිෂ් රෂීද් මැතිතුමාට අපගේ ගෞරවනීය ස්තුතිය. ඒ සමගම උත්සව සභාව වැවෙන සියලු දෙනාටම මම නැවත වතාවක් ස්තුතිවන්ත වෙමින් ඉෆ්තාර් සඳහා වේලාව තවත් විනාඩි 2ක කාලයක් තමයි අපිට තියෙන්නේ. ඒ සඳහා ඉන්ෂාඅල්ලාහ් සියලු දෙනාටම මම ආරාධනා කරනවා තමන්ගේ ආහාර පාන ලබා ගන්න වෙනුවෙන් අසුන් ගන්නා මිනුත් ඒ ඉෆ්තාර් සිදු කිරීමෙන් පස්සේ අපගේ දේව නැමදුම සිද්ධ වෙනවා. පැමිණි සිටින සියලුම ආරාධිතයන්ට අපි පසුපස ප්‍රදේශයේ සිට ඒ නැමදුම් සිද්ධ කරන ආකාරය ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ලේසියෙන් ලැබෙන්නේ නැති අවස්ථාව පල්ලියකට එන්න යන අවස්ථාවක් හම්බ වෙන අඩුයි. ඉතින් මේ අවස්ථාව උදා කරගන්න පුළුවන් ඔයගලන්ට පල්ලියේ ඒ නැමදුම් සිද්ධ කරන ආකාරයෙන් නැමදුමෙන් පස්සේ විශේෂ ප්‍රාර්ථනාවක් තිබෙනවා අපේ ප්‍රධාන පූජක පල්ලියේ මෞලවිතුමාණන් රසීන් උස්මානි මෞලවිතුමාණන් විසින් සිදු කිරීමට නියමිතයි. රටේ සාන්තිය වෙනුවෙන් සිත වෙනුවෙන් අභිවෘද්ධිය වෙනුවෙන් ඔහුගේ ප්‍රාර්ථනාවන් වල අංගයන් එකතු වෙනවා. ඒ සඳහාත් ඔබ සියලු දෙනාටම සහභාගී වෙන්න ලෙස ඉල්ලා සිටිමින් නිවේදන කටයුතු සඳහා අවස්ථාව ලබා දුන් සකබල්දාරී අල්ලාහ් තාලාට ස්තුතිවන්ත වෙමින් මා නිහඬ වෙනවා. ස්තුතියි ඔබ සියලු දෙනාටම. අස්සලාමු අලයිකුම් ආයුබෝවන්. වාසය අවසන් කිරීම සඳහා ඉස්ලාමී නැමදුම් සඳහා වූ කැඳවුම අසාන් වාංගු කීම සඳහා අපේ කල්ලෙලිය අල් මස්ජිද් සුබ්හානි ජුමා පල්ලියේ ප්‍රධාන මෞලවිතුමාණන් අෂේඛ් රසීන් උස්මානි මෞලවිතුමාණන්ට මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අසාන් පවසා මේ උත්සව සභාවේ අවසානයේ සනිටුවන් කරනවා. අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර් الله أكبر الله أكبر أشهد أن لا إله إلا الله
أشهد أن لا إله إلا الله. أشهد أن محمد رسول الله. أشهد أن محمد رسول الله. حي على الصلاة. حي على الصلاة. حي على الفلاح. حي على الفلاح. الله أكبر. الله أكبر. لا إله إلا الله. لا إله إلا الله محمد رسول الله صلى الله عليه وسلم. اللهم رب هذه الدعوة التامة والصلاة القائمة آت محمدا الوسيلة والفضيلة وبعثه مقاما محمودا الذي وعدته إنك لا تخلف الميعاد. اللهم لك صمت وبك آمنت وعليك توكلت وعلى رزقك أفطرت فتقبل مني. ذهب الظمأ وابتلت العروق وثبت الأجر إن شاء الله.